ඉතින් කොහොමද හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. මම මේ අද ඔයගොල්ලන්ට වීඩියෝ එක ගෙනාවේ පෝලන්තේ ඉන්න අයට. සමහර අය ඉන්නවා තාමත් TRC එක හම්බ වෙලා නැහැ. එහෙම නැත්නම් කාර්තායක කාඩ් එක හම්බෙච්ච නැති අය. මේ ඒගොල්ලන්ට පොඩි ගැටලුවක් තියෙනවා. සමහර අය මේක දන්නේ නැතුව ඇති. කාර්තා තියන අය ඔයගොල්ලෝ මේ දැන් තියෙන පෝලන්තේ නීති රීති වලට අනුව සිටි එකකින් සිටි එක මාරු වෙනකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි. ඔයගොල්ලෝ දැන් අපි එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් ඔයගොල්ලෝ ක්‍රැකෝව ප්‍රාන්තයේ ඉඳලා වර්ෂෝ මාරු වෙනවා කිමුකෝ. එහෙම මාරු වෙනකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මාරු වෙන ප්‍රාන්තෙට අදාළ වොයිවොදයකින් ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙන්න ඕනේ. මම මේ ප්‍රාන්තේ ඉන්නවා කියලා තහවුරු කරන්න අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙන්න ඕනේ. නැත්තම් එක ගැටලු ඇති වෙන්න පුළුවන්. මොකද ඒක දැන් මේ පෝලන්තේ තියෙන නීතියක්. අනිවාර්යයි ඒක. මම හිතන්නේ ඒකට කීයක් හරි අය කරනවා කියන්නේ යම්කිසි charge එකක් තියෙනවා. ඕගොල්ලෝ ජොබ් එකකට මාරු වෙනවත් එහෙම දැන් ප්‍රශ්න තියෙනවා. එක මේ ගැටලු තියෙනවා ජොබ් එකකට මාරු වුණත්. දැන් අපි කියමුකෝ දැන් ඔයා අලුත් ජොබ් එකකට යන්න බලාපොරොත්තු වෙනවා කියලා. දැන් තමුන් දැනට වැඩ කරන ජොබ් එකේ ඔයගොල්ලෝ දිගටම කරගෙන ඉන්න අලුතෙන් වැඩ කරන්න බලාපොරොත්තු වෙන කම්පැනියේ වර්ක් පර්මිට් එක එනකම්. මොකද වර්ක් පර්මිට් එකට එන්න කලින් ඔයගොල්ලෝ යන්න එපා. එහෙම වුණොත් ඔයගොල්ලෝම හිර වෙනවා. මොකද මේ දැන් මේ ළඟදී අපේ කම්පැනියට ආවා එහෙම ප්‍රශ්න වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ එයා රුමේනියාවෙන් ඇවිල්ලා තියෙන්නේ. එයාට කාර් එක නැහැ. ෆින්ගර්ප්‍රින්ට් තියලා එයාට කහ කොලේ තියෙන්නේ. නමුත් එහෙම එයා ජොබ් එක මාරු වෙන්න ගිහිල්ලා එයා වැඩ කරපු තැනින් එයාව අයින් කරලා. ඉතින් ලොකු ප්‍රශ්නයක් ඒක. මොකද රස්සාවක් නැතුව මේ රටේ ඉන්නවා කියන්නේ එකත් ගැටලුවක්නේ. ඒක හින්දා ඔයගොල්ලන්ට කියන්නේ දැන් අලුතෙන් ආපු කට්ටිය ඉන්නවනේ. එයාට වීසා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මොකද වීසා තිබ්බත් නැතත් දැන් තියෙන නීතිය අනුව අනිවාර්යයෙන්ම වර්ක් පර්මිට් එක එනකන් ඉන්න ඕනේ. වර්ක් පර්මිට් එක නැතුව කවුරුත් අදාළ රස්සාවට ඒගොල්ලෝ බාර ගන්න නැහැ. අනිවාර්යයෙන්ම මේ වර්ක් පර්මිට් එක ඕනේ. තව දෙයක් තියෙනවා මේ ඔයගොල්ලන්ට දැන් කාඩ් එක නැති අය ඉන්නවනේ. මේ ළඟදී ආපු අය විශේෂයෙන්ම රුමේනියාවෙන් වීසා තියෙන අයට ප්‍රශ්නයක් නැහැ. වීසා පිට ආපු අයට ඕගොල්ලෝ ෆින්ගර්ප්‍රින්ට් දීලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම කාඩ් එක එනකම්ම ඉන්න. කාඩ් එක එනකන් ඉඳලා තමා ඔයගොල්ලෝ රස්සාවකට මාරු වෙනවා නම් මාරු වෙන්න ඕනේ. මොකද රිස්ක් එකක් ගන්න එපා. දැන් මේ යුරෝපයේ තියෙන හැම රටක්ම හැමදේම නීති රීති වෙනස් කරලා තියෙන්නේ. දැන් තියෙන නීති රීතිය නෙමේ තව අවුරුද්දකින් තියෙන්නේ. ඒ වගේ තමයි. ඉතින් තමුන් දන්නවා තමුන් ආපු කාරණේ මොකද්ද. ඉතින් එකම අරමුණක ඉඳලා කොහොම හරි ඔයගොල්ලන්ගේ TRC එක අතට ගන්න. ඊට පස්සේ තියෙන ඕන තරම් ඔප්ෂන් තියෙනවා තමුන්ට කැමති රස්සාවකට මාරු වෙන්න. එහෙම දේවල් තියෙනවා. ඒ වගේම තමයි සිටි එකත් මාරු වෙනකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අර මං කියපු දේ හොඳට මේ හොයන්න නෙමෙයි ඒක අනිවාර්යයි. ඔයා දැන් යනවා නම් ඒ අලුත් සිටි එකට ඒ සිටි එකේ තියෙන වොයිබොද එක දැනුවත් කරලා ඒ නීතිමය පැත්ත ඔයගොල්ලෝ හදාගන්න. මොකද එතකොට ගැටලුවක් නැහැ. අපිට නීතිමය පැත්ත හදාගත්තට පස්සේ බය වෙන්න දෙයක් නැහැනේ. ඒකයි. තව මොනවා හරි ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ව සම්බන්ධ කරගන්නම්. ඕක තමයි මට ඔයගොල්ලන්ට කියන්න උවමනා වෙලා තිබ්බේ. තව ලංකාවේ කට්ටිය ඉන්නවා. මට ලංකාවේ ඉඳන් ඒගොල්ලෝ ඔය මගේ පේජ් එකට මැසේජ් දානවා ඒගොල්ලන්ට ලංකාවේ ඉඳන් එන්නේ කොහොමද කියලා. ඉතින් මං මගේ FB page එකේ YouTube එකේ දෙකේම දාලා තියෙනවා කොහොමද ලංකාවේ ඉඳන් එන්නේ ඒ වෙන process එක. කවුරුට හරි බලා ගන්න ඕන නම් මගේ YouTube එක හරි Facebook එකේ හරි බලන්න. ලංකාවේ ඉඳන් එන්න අමාරුයි ඇත්තම කතාව කියනවා. ඉතින් ඕක තමයි. ලංකාවේ ඒජන්සි වලින් නම් ප්‍රොමෝට් කරනවා, ඇඩ්වර්ටයිස්මන්ට් දානවා එන්න පුළුවන්. ඒගොල්ලන්ට මේ දේ කරලා දෙන්න පුළුවන් කියලා. ඉතින් ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න. ඔයගොල්ලෝගේ සල්ලි ඔයගොල්ලෝ තමයි රිස්ක් එක ගන්නෙ. හරි එහෙනම් මම ආයෙ අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. මොකක් හරි අලුත් වීඩියෝ එකක් නීතිමය පැත්තකින් මොකක් හරි දෙයක් තිබ්බම මම ඔයගොල්ලන්ට දැනුම් දෙන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්.